ආදරේ මගේ යාළුවෝ හැමදෙනාම පිළිගන්නවා අදත් මගේ නාලිකාවට. අද අපි විශේෂ දෙයක් කතා කරන්න යන්නේ. ඒ තමයි RAM air turbine. අපි කෙටි කරලා කියනවා RAT කියලා. ඒක තමයි ටයිටල් එකේ දාලා තියෙන්නේ. මේක මොකද ෆ්ලයිට් එකේ කරන්නේ කියලා. අපි මේක සරලව හඳුනා ගන්න ගියොත් එහෙම මේක ඇත්තටම චූටි ප්‍රොපෙලර් එකක්. කැරකෙන චූටි ප්‍රොපෙලර් එකක්. මේක ඩිප්ලොයි වෙන්නේ ෆ්ලයිට් එකේ ඉමර්ජන්සි එකේදී විතරයි. අපි කියමු සම්පූර්ණ ෆ්ලයිට් එකේදී පවර් එක ලොස් වෙලා ගියොත් අවසාන රිඩන්ඩන්ට් සිස්ටම් එකේ හැටියට ඩිප්ලොයි වෙන්නේ RAM air turbine එක. අපි චූටි උදාහරණයක් කරමු. අපි ෆ්ලයිට් එකක් යනවා ක්‍රූස් ලෙවල් එකට. අඩි 33000 34000 අපි යන ගමන් ඉන්නකොට හදිස්සියේ මොනෑම හේතුවකින් අපි දන්නේ නැහැ මොකද්ද හේතුව කියලා. හැබැයි මොනෑම හේතුවකින් මේ ෆ්ලයිට් එකේ එන්ජින් දෙකම අක්‍රිය වෙයි කියලා. බිලියන් එකකට එකක් වගේ පුංචි chance එකක්. හැබැයි once in a billion නේ. කියන්න බෑ. වෙන්න දේවල් කුල එහෙම වෙච්ච තැන් තියෙනවා. ඉතින් එහෙම දෙයක් වුණොත් එහෙම මොකක්ද ඊළඟ සිස්ටම් එක? අපි බැලුවොත් එහෙම මේ RAM air turbine කියන එක. අපි මුලින් දන්නේ. හරිද? අපි හඳුනාගමු. RAM air turbine කියන එක R අකුරින් හඳුන්වන්නේ R අකුර RAM, A අකුර air, T අකුර turbine. ඊට පස්සේ මීට එකට චුට්ටක් අපි ගියොත් හැම ෆ්ලයිට් එකකටම තියෙනවා ඉන්ඩිපෙන්ඩන්ට් හයිඩ්‍රොලික් සිස්ටම්ස් තුනක්. මේ හයිඩ්‍රොලික් සිස්ටම්ස් වලින් මොකද කරන්නේ? අවශ්‍ය ප්‍රෙෂර් එක ලබා දෙනවා ඒවියෝනික්ස් ක්‍රියාත්මක වෙන්න කියන ඇක්චුවේටර් එකට අදාළ ප්‍රෙෂර් එක ලබා දෙනවා. අවශ්‍ය ෆ්ලැප්ස්, ස්ලැට්ස්, ඊට පස්සේ රඩර්ස් ඔක්කොම දේවල් ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය ප්‍රෙෂර් එක ලබා දෙන එක තමයි කරන්නේ. මේ සිස්ටම් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි green, දෙවෙනි එක blue, තුන්වෙනි එක yellow. මේකේ green එක yellow එක. මේ දෙක වැඩ කරන්නේ දැනට ඔයාලට තියෙන එන්ජින් දෙකේ ක්‍රියාකාරීත්වය මත. මේ එන්ජින් දෙක ක්‍රියා කරන තාක්කල් මේ හයිඩ්‍රොලික් සිස්ටම්ස් දෙක වැඩ කරනවා. if in case එක කියන්නේ බැරි වෙලා හරි green සහ yellow. අපි අර කලින් කතා කරා වගේ හදිස්සි ක්‍රූස් ෆ්ලයිට් එකකදී එන්ජින් දෙකම අක්‍රිය වුණොත් එහෙම ඊළඟට වැඩ කරන්න තියෙන blue system. blue system එක වැඩ කරන්නේ ඉලෙක්ට්‍රොනික පම්ප් එකේ. හැබැයි මේන් එන්ජින් දෙක අක්‍රිය වෙලා ඊට පස්සේ ෆ්ලයිට් එකේ තියෙන DC බැටරිස් ඉන්ස්ටෝල් කරලා තියෙනවා. ඒක AC වලට කන්වර්ට් වෙලා නැවත අත්‍යවශ්‍යම කරන එවියොනික්ස් සහ ඒකේ අදාළ සිස්ටම් ටිකට පවර් එක ලබා දෙනවා. ඒ ලබා දුන්නට පස්සේ ඒක රඳා පවතින්නේ විනාඩි 20යි. පළවෙනි විනාඩි 20ක පස්සේ DC බැටරිස් වල පවර් එක නැති වෙලා යනවා. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? ෆ්ලයිට් එක එකපාරට විනාඩි 20ක් ඇතුළත බාන්න බෑනේ කොහෙටවත්. ඊට පස්සේ වෙන්නේ අවශ්‍යම දේවල් ටික පවර් අප් කරගන්න, නැවිගේට් කරන්න සහ ලෑන්ඩ් කරන්න අවශ්‍ය දේවල් ටික පවර් අප් කරගන්න පුංචි උදව්වක් හම්බ වෙනවා. ඒ උදව්ව තමයි මේ RAM air turbine එක. අපි RAT කියලා කියන්නේ සරලවම මේකට. මේක අර දේවල් දෙක අක්‍රිය වෙච්ච ගමන්ම ඔටෝමැටිකලි ඩිප්ලොයි වෙනවා. අපිට මැනුවල් ඩිප්ලොයි කරන්න පුළුවන් බටන් එකක් තියෙනවා. but ඒක ඔටෝමැටිකලි ඩිප්ලොයි වෙනවා. එළියට ඇවිල්ලා ඒ වෙලාවේ තියෙන ස්පීඩ් එක අනුව මේ RAM air turbine එක කැරකිලා අවශ්‍ය avionics ටිකට පවර් එක ලබා දෙනවා. සාමාන්‍යයෙන් මිනිමම් not 140ක් විතර තියෙන්න ඕනේ මේ RAM air turbine එක කැරකෙන්න. සාමාන්‍ය ෆ්ලයිට් එකකට ගොඩක් වේගෙන් යනවා මේ වගේ දෙයක් වෙනකොට. පුංචි අවස්ථා කීපයයි තියෙන්නේ මුළු ලෝක ඉතිහාසෙම මේ වගේ RAM air turbine එකක් ඩිප්ලොයි වෙච්ච. ඔයගොල්ලන්ට මතක ඇති හඩ්සන් රිවර් එකේ වෙච්ච සිද්ධිය. ඊට පස්සේ මේ ළඟදී අහමදාබාද් වල ඉන්දියාවේ ඒකෙත් අවසානයේ චූටි ක්ලිප් එකක තියෙනවා. ඒක තාම හරියටම අපි දෙයක් මොකද්ද උනේ කියලා දන්නේ නැති වුණා. ඒගොල්ලෝ ෆොටෝස් දාලා තියෙනවා RAM air turbine එක ලාස්ට් මොමන්ට් එකේ ඩිප්ලොයි වෙලා තියෙන කෙනෙක්. ඒකෙත් එන්ජින් දෙකම වැඩ කරලා නැහැ. ඇත්තටම මේ RAM air turbine එකක් ඩිප්ලොයි වෙනවා කියන්නේ ෆ්ලයිට් එක ක්‍රිටිකල් උපරිමයටම ගිහිල්ලා. ඒ කියන්නේ මැක්සිමම් ලෙවල් එකට out of control ගිහිල්ලා තියෙනවා. මම හිතනවා ඔයගොල්ලෝ අද RAM air turbine එක ගැන ඉගෙන ගන්න ඇති කියලා. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු මේ වගේ චූටි දේවල් අරගෙන.